හයි අද මං ඉන්නේ the land of rivers. එහෙමත් නැත්නම් බංගලාදේශයේ ලංකාව වගේ දෙක හමාරක් මේ රට විශාල වුණාට ලංකාවට වඩා 8 ගුණයක් මේ රටේ ජීවත් වෙනවා. මේ පුංචි භූමි ප්‍රමාණය තුළ ගංගා 700ක් විතර තියෙන නිසා තමයි මෙයාලට the land of rivers කියලා කියන්නේ. 90% විතර ඉන්නේ මුස්ලිම් ජනතාව. 1947 දී ඉන්දියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඉන්දියාව සහ පාකිස්තානය විදිහට. මේක භාෂාව නිසා තමයි කරා කියන්නේ. ඉන්දියාවේ හින්දු මැජොරිටි සහ පාකිස්තානයේ මුස්ලිම් මැජොරිටි ඉන්නවා. නමුත් 1971 දී ඊස්ට් පාකිස්තානය බංග්ලාදේශයේ විදිහට වෙනම රටක් වෙලා තියෙනවා. වෙස්ට් පාකිස්තානයයි ගොඩක් භාවිතා කරනවා කියන්නේ උර්දු. ඊස්ට් පාකිස්තානය එහෙමත් නැත්නම් වර්තමානයේ බංග්ලාදේශය භාවිතා කරන්නේ බෙන්ගාලි. බෙන්ගාලි භාෂාවේ සමහර සිංහල වචන තියෙනවා කියලා මම දැනගන්න ඇත්තට මෙහෙට ගියා. මෙයාලගේ කෑම නම් මාරම රහයි. ඒ වගේම හොඳ බ්‍රෑන්ඩඩ් අඩුවට ගන්න උනත් පුළුවන්. FIFA ෆයිනල්ස් දවස්වල තමයි මට බංග්ලාදේශ යන්න හම්බුනේ. ඉතින් එයාලගේ ෆුට්බෝල් පිස්සුව කොච්චරද කියලා අපිට දකින්න හම්බුණා. එයාලගේ විශාලම ෆෑන් ගෲප්ස් තමයි ආජන්ටිනා සහ බ්‍රසීල්. ඉතින් ගස්වල, කිවල්වලට, පාරවල්වල එයාලගේ කොඩි අපිට දකින්න හම්බුණා මාර විදියට. මං දැන් මේ ඉන්නේ ඩකාවල, බංග්ලාදේශයේ අගනුවර. මට අද යන්න හම්බුණා පොඩ්ඩක් shopping කරන්න. shopping කරන්න ඕන නම් ඉතින් නිව් මාකට් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එයාලා සෑහෙන රික්ෂා භාවිතා කරනවා. ඒකත් වෙනම අත්දැකීමක්. ඉතින් මේ වීඩියෝ එක බලුවට හිතයට ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්න